ඉතින් ආයිබෝන් කියනවා හැමෝටම. ඉතින් අද අපි තියෙන අපේ කොරියාවේ තියෙන ලස්සන තැනක් බලන්න යන තමයි හදන්නේ. ඉතින් මේක තියෙන්නේ කොරියාවේ නම්වොන් වල. ඉතින් ගිහිල්ලා බලමු අපි යන තැන මොන වගේ තැනක් වේද කියලා. දැන් අපි ඉන්නේ ජොන්ඩියොක් එකේ. ඉතින් හරිම ලස්සනට පිළිවෙලට තියෙන දුම්රිය යොක්කයක් අපිට බලා ගන්න පුළුවන් වුණා මෙතෙන්දී. ඔන්න දැන් නම් ඉතින් අපිට යන්න තියෙන KTX එක දැන් එනවා. ඉතින් බලමු අපි ගිහිල්ලා මොන වගේ අත්දැකීමක් තියෙද කියලා KTX එක ඇතුළෙත්. ඔන්න අපේ KTX එක ආවා. මෙතනින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ KTX එක එනකොට රතු පාට ලයින් එකෙන් එහා පැත්තට යන්න දෙන්නේ නැහැ. අපි මේ පැත්තටලා තමයි ඉන්න ඕනේ. මොකද මේක ගොඩක් වේගෙන් එන දුම්රියක්. එතකොට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේවා අපේ ලංකාවේ වටා ගොඩක් වෙනස්. ඉතින් හරිම ලස්සනයි. ගොඩක් සද්දපද්දනම් අඩුයි. ඉතින් දකින්නකොටත් ආස හිතෙනවා මේකක යන්න. ඉතින් කොරියාවට එන්න බලාගෙන ඉන්න ඔයාලා ආවට පස්සේ අනිවාර්යෙන් මේකක ගිහිල්ලා බලන්නම ඕනේ. ඉතින් අපි මේ KTX එකට නගිනකොටත් අපිට හිතුමනාපෙට ටක් කාලා ගිහිල්ලා මේකට KTX එකට නගින්න බෑ. මේගොල්ලෝ අනිවාර්යෙන් මෙතන පොලිමක් හැදිලා පිළිවෙලට ගිහින් තමයි මේ KTX එකට නැගලා Tamanට හිමි ආසනේ වාඩි වෙන්නේ. ඉතින් අපිට තියෙන ෂීට් එකේ අපි වාඩි වුණා. ඉතින් බලන්න මේ KTX එක කොච්චර ලස්සනට බලා ගන්න පුළුවන්ද කියලා. ඇත්තට හරිම පිළිවෙලට හරිම ආස හිතෙන විදියට මේ KTX එක බලා ගන්න පුළුවන්. ඔයාලා දල වශයෙන් අදහසක් ගන්න කොරියාව කොයිතරම් දියුණුවක් තියෙනවද කියලා. දැන් ඉතින් ඔන්න KTX එක නැගලා තමයි ඉන්නේ. ඉතින් ලංකාවේ තියෙන කෝච්චි වල වඩා නම් ටිකක් ගොඩක් වෙනස් මේක. මොකද මේකේ ලංකාවේ තියෙන ෆ්ලයිට් එකක තියෙන අත්දැකීමක් මෙහි KTX එකකින් ගන්න පුළුවන්. ඒ වගේම සැප පහසුවට හොඳට මේව හදලා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කොරියාවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේක හොඳම අත්දැකීමක් වෙයි. කොරියාවට ආපු දවසක මේ KTX එකත් ගිහිල්ලා බලන්න. ඉතින් අපි අපේ ගමන මෙහෙම පිටත් වෙමු. KTX එක යන ගමන් ඔයාලට කියවන්න මේක ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඒකත් ඉතින් කියවලා බලන්න ඔයාලට තේරෙන විදියට. ඉතින් ඔන්න අපි නම්වොන් වලට නම් ආවා. ඉතින් විනාඩි 20ක් වගේ යනකොට නම්වොන් වලට එන්න පුළුවන් වුණා. කිලෝමීටර 60ක් තමයි විනාඩි 20කින් මෙහි ගියේ. ඔන්න අපි තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මෙතන එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට බලමු. ඇතුළේ මොන වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් නේද කියලා. ඔන්න ඇතුළේ වුණාට පස්සේ මේ වගේ දෙයක් එන්ට්‍රන්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඇතුළේ තමයි තියෙන්නේ ගොඩක් බලන්න දේවල්. අපි ගිහමු ලස්සන දේවල් වලට බලා ගන්න පුළුවන් වේවි. මාත් පළවෙනි පාරට තමයි මේක ඇතුළට ආවේ. ඉතින් ලස්සන වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. ඉතින් වීඩියෝ එක දිගටම එකතුලා ඉන්න. මේකට ඇතුල් වෙනවත් එක්කම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ලොකු මාළු ඉන්න පොඩි ඔයක් වගේ එකක්. ඉතින් මේක මේ මුළු පාක් එක පුරාම විහිදිලා තියෙනවා. මේකේ ගොඩක් දුරට ඉන්න නම් මේ කාෆ් කියන මාළු జాතිය තමයි. ඉතින් වර්ණ ගොඩකින් ඉන්න ගොඩක් අය මෙතනට ඇවිල්ලා මේ මාළුන්ට කෑම දානවා. ඉතින් ගොඩක් ඡායාරූප ගන්න හැම ගොඩක් හොඳ ලොකේෂන් තියෙන තැනක් විදියට මේ පාක් එක බලන්න පුළුවන්. ඔයාලට මීට වඩා ගොඩක් හොඳ ලොකේෂන් ටිකක් මේකේ මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේදී. ඇත්තටම හරිම පුදුම හිතෙයි ඔයාලට මේ වගේ දේවල් මේ කොරියාවේ තියෙනවද කියන එක ගැන. ඉතින් මෙතන නම් මේ වෙන්නේ පොඩි ළමෙක් මේ මාළුන්ට කෑම දෙනවා. ඉතින් ඒකත් ගොඩක් ලස්සන දර්ශනයක් වුණා. අපි බලනකොට ඉතින් අපිට හරිම ලස්සන අත්දැකීමක් වුණා මේකත්. මෙතන තියෙනවා පොඩි සාම්ප්‍රදායික ගම්මානයක පොඩි රජමාලිගාවක ස්වරූපයක් ගත්ත ගොඩනැගිල්ලක්. ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා ඡායාරූප ගන්න. ඒකත් ගොඩක් ලස්සනයි. අද නම් අපි ඒකට ගියේ නැහැ. අපි පොඩ්ඩක් වටපිටාව ඇවිදලා බැලුවේ හින්දා ඉතින් ඔයාලට මෙතන ඡායාරූප ගන්න තව ගොඩක් ලස්සන තැනක් තමයි මේක. පාක් එකේ තියෙන ලස්සන තවත් වැඩි කරන මේ පාලම නම් ඇත්තටම හැමෝගෙම සිත් ගන්න සුළු දර්ශනයක් වුණා. මොකද ගොඩක් අය මෙතනට ඇවිල්ලා තමන්ගේ ඡායාරූප අරගන්නවා. ඉතින් ඒ අතරතුරේදී මේ වගේ පාත්‍යෝ දෙන්නෙකුත් බලා ගන්න පුළුවන් වුණා. මගේ මේ පිටිපස්සෙන් තියෙන මේ ඔයාලට පේනවා ඇති මෙතන කාන්තා රූපයක් තියෙනවා. මේ රූපේ තියෙන විශේෂත්වය තමයි මේ කාන්තා රූපේ තනිකරම හදලා තියෙන්නේ මල් වලින්. කියන්නේ මේකනේ ඇත්ත මල් තමයි මෙතන වකා කරලා තියෙන්නේ මේ කාන්තා රූපේ කියන හැඩේ වටපිටාවත් එක්ක. ඉතින් මේ තනිකර තියෙන්නේ මේ ඇත්ත මල් තමයි මේ තියෙන්නේ. ඇත්ත මල් පිපුරුණාට පස්සේ මේ වගේ ලස්සනට තමයි මේ බලා ගන්න පුළුවන් යන්නේ. ඒතකොට රස්නේ කාලේ නම් කොහොම වෙනවද දන්නේ මේ මල් මේ දෙත් නැතුව ඇති. මොකද ඒතකොට පොලොක්කොම වේල්ලා හැලෙන කාලේ එතකොට මේක මේ විදිහට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් වෙන කාලය තමයි මේ සරත් කාලය කියලා කියන්නේ. ඒතකොට ගොඩක් දේවල් තියෙනවා බලා ගන්න. මෙතනින් එහා පැත්තේ තියෙන ඒ වගේම රූපයක්. මේ හැමදේම තියෙන්නේ ස්වාභාවික මල් වර්ග. ඒවලින් තමයි මේ හැමදේම මේවා අලංකාර වෙලා තියෙන්නේ. මෙතන මේ පිළිම හදලා තියෙන්නේ ඇත්ත මල් වලින්ද කියලා හිතා ගන්න බැරි හින්දා ඒක ඔප්පු කර ගන්නවා. ළඟටත් ඇවිල්ලා බැලුවා ඇත්ත මල් තමයි තියෙන්නේ. දැන් නම් චුට්ටක් මේවල තියෙන ඒවා මේ වේලිලා ගිහිල්ලා තමයි තියෙන්නේ පොඩ්ඩක් ලාවට වගේ. ඉතින්
මේ අවට කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඇවිල්ලා දැම්ම තියා බලන්න ඕනේ. කොරියාවට ආසාවෙන් ඉන්න බලාගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ පාර බැරි වුණත් ලබන පාර තියෙන සලත් කාලෙදී ඇවිල්ලා මේවා බලලා යන්න. ඇත්තටම කොරියාවට ආවට පස්සේ කොරියාව කියන්නේ සල්ලිම නෙමෙයි. මේවට ඇවිල්ලා මේවත් බලන්න ඔයාලගේ මනසේ තියෙන මානසික ආතතියත් මේ වලින් දුරු කරගන්න පුළුවන්. ඇත්තටම ඇසට ප්‍රියමනාප දසුන් තමයි කොරියාවේ හැමතැනම තියෙන්නේ. වැඩ කරනවා වගේම ඇවිල්ලා මේ වගේ දේවලුත් බලලා ඔයාලගේ හිත පිනව ගන්න. ඉතින් ඔන්න ලස්සන පාලමක් තියෙනවා. ඔකට අපේ උඩට යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු උඩට ගිහිල්ලා. ඔන්න දැන් දීප පාලම උඩට නැග්ගා අපි. නැග්ගට පස්සේ හරිම ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. මේ උඩ තියෙන්නේ කෙලිම ලයිට් දාලා තමයි තියෙන්නේ. මේ ඔක්කොම මේ රෑ වෙනකොට හරිම ලස්සනට මේ පාලම බලා ගන්න පුළුවන්. මේ පාලම තියෙන්නේ ගොඩක් ඔය ගඟෙන් එහා පැත්තට මෙහා පැත්තට යන්න තමයි පාලම තියෙන්නේ. වාහන වලට මේ පාලමෙන් යන්න බෑ. මොකද තව දෙයක් තියන්නම් පෙන්නන්න. මෙතනින් එහා පැත්තේ තියෙනවා අන්න අතන. ඒකේ තියෙනවා බෝට්ටු එහෙම. කැමති කෙනෙක්ට පුළුවන් මේකේ මේ ගඟේ බෝට්ටු සවාරියක් ඔන්න හංස බෝට්ටු තියෙනවා. ඉතින් කැමති දෙන්නෙක් ගිහිල්ලා ඉතින් ඔන්න ඔය වගේ ඔයාලට මේ හංස බෝට්ටු පැදලත් මේක විනෝද වෙන්න අවස්ථාව මේකේ දීලා තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ ගමනක් වුණා මේක. මේකෙන් පේනදී මම ඔයාලට පෙන්නන්න. මේ හරිම ලස්සනට පේනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා මේකද. ඔන්න අද එනම් වීඩියෝ එකෙන් සමු ගන්න තමයි හදන්නේ. ඉතින් හිතනවා ඔයාලා මේ කොරියාවට ගැන පොඩි හරි ආසාවක් ඇති වෙන්න ඇති. මේක ලංකාවේ ඉඳන් මේ කොරියන් එක්සෑම් එක කරලා ලංකාවට එන්න බලන්ගෙන ඉන්නවනම් ඉතින් කවදා හරි කාලයක ඔයාලත් මේ කොරියාවට ආවට පස්සේ මේ වගේ තැනකට ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. මොකද කොරියාවේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මහ ලොකු විදමක් වෙන්නෙත් නැහැ. ඉතින් අනිවාර්යෙන්ම ලංකාව ගොඩාක් දැන් තැන් තියෙනවා බලන්න ඔයාලට ඇවිල්ලා මේ වගේ තැනක් බලලා ඔයාලගේ මානසික පීඩනය දාස් කරගන්න. ඉතින් මේ කොරියාවට එන්න ඔයාලා බලාගෙන ඉන්න ඔයාලට කියනවා ඔයාලගේ කොරියානු හීනේ සැබෑ වෙලා මේ කොරියාවට එන්න ඔයාලා හැමෝටම වාසනාව ලැබෙන්න ඕනේ කියන ගමන් එහෙනම් අද වීඩියෝ එකේ නවතින්නම්.